සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා චාරිකාව එපිසෝඩ් එකට. ඉතින් මිත්‍රවරුනි, අපේ මහත්මා කොල්ලකරුගේ තවත් පරිච්ඡේදයක් දිගාරින්න මේ සෝදානම. මින් ඉදිරියට ඔයාලට හැම එපිසෝඩ් එකකම වගේ මොකක් හරි මංකොල්ලයක් නම් බලා ගන්න පුළුවන් වෙයි. අද කොටසට යන්න කලින් මං කලින් කොටස ගැන පුංචි මතකාවර්ජනයක් කරලා ඉන්නම්. ඉතින් නිසන් තමන්ගේ පවුලට සිද්ධ වෙන කරදර නවත්තන්න තමන්ගේ ජීවිතයේත් එක් සිද්ධ කරපු භයානකම සැලැස්ම සිද්ධ කරනවා. මේ සැලැස්මට අනුව අසන් අවසානයේදී මරණයට ලක් වෙනවා. ඉතින් මරණ කෙනෙක්ගේ පස්සෙන් ආයේ පොලිසියක් පන්නන්නේ නැහනේ. කොහොමරිය සැලැස්ම සාර්ථකව අවසන් කරත් එක ප්‍රශ්නයක් අවසන් වෙද්දී තවත් ලොකු ප්‍රශ්නයක් එසන්ට එනවා. ඒ තමයි එසන්ගේ මව. එසන්ගේ මව මේ වෙනකොට යම් කණ්ඩායමක් විසින් පැහැරගෙන කලින් කොටස අවසානයේදී එසන්ට සිද්ධ වෙන යාලගේ කීම මත ඔවුන් හොරකම් කරපු කළු මුතයටය පල්ලියේ තිබුණු පරිත්‍යාග පෙට්ටිය ඇතුලින් තියන්න. එහෙනම් ඉන් ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා අද බලමු චාරිකාව එපිසෝඩ් තුලින්. අද කොටස පටන් ගන්නේ ටිකක් වෙනස්ම සිද්ධියක් එක්කයි. යම්කිසි හොරෙක් මේ වෙලාවේ නිවසකට කඩාවැටෙන ගමනුයි ඉන්නේ. මේ කඩාවැටින්න හදන්නේ මේ පළාතින දරුණුම අපරාධකාරයාගේ නිවසටයි. ඉතින් ඔහු මේ වෙලාව වෙනකොට කැසිනෝ සෙල්ලම් කරමිනුයි ඉන්නේ. කොහොමද මේ කැසිනෝ සෙල්ලම් අවසානයේදී ඔහු සියල්ලම පරදිනවා. නමුත් ඒ දිනු මිනිස්සයාට දිනුම දෙන්න ඔහු සූදානම් නැති පාටයි. මේ අතරපාරේ අර හොරා හදන්නේ ওই BMW කාර් එක හොරකම් කරන්න වගේ. ඔයා කාඩ් සෙල්ලමට ඔච්චර දක්ෂ නම් අපි තව වැඩක් කරමු. ඊට පස්සේ තමන්ගේ සගයෙක්ට කියනවා ගිහින් බෑග් එකක් අරන් ඉන්න කියලා. මොකද්ද මේ කරන්න හදන්නේ? ආසියා නැත්තම් ඔයා ඉවරයි. මේ ASCII අර හොරා කාර් එකේ ලොක් එකත් ඔය විදිහට අරගෙන කාර් එකටත් ගොඩ වෙනවා. දැන් ওই පුද්ගලයාට සිද්ධ වෙනවා ඔතන ඔය තියෙන කාඩ් පැක් එකේ තියෙන උඩම කාඩ් එක අරගන්න. ඒක ආසියා වුණොත් මෙයා ජීවත් වෙනවා. ඒත් ඒක ආසියා නොවුනොත් ඉවරෙටම ඉවරයි. ඉතින් කාඩ් එක අතර ගත්තාම ආසියා නෙවෙයි තියෙන්නේ. ඒ ASCII අර මනුස්සයා බෑග් දෙකක්ම ගෙනල්ලා. ඉතින් මෙතනදී සිස්කෝ මේ මනුස්සයා මරන්න හදනකොටම එයාට ඇහෙනවා තමන්ගේ කාර් එක කවුද හොරෙක් මේ වෙලාවේ පැහැර ගන්නවා. ඉන්පසුව සිස්කෝ තමන්ගේ මුළු කණ්ඩායමත් එක්කම මේ හොරාව හොයන වැඩේ පටන් ගන්නවා. මේ විත්තියේ කාර් එක හොරකම් කරපු පුද්ගලයා ඒකත් අරගෙන වේගෙන් පලා යමින් ඉන්නකොට තවත් කවුදෝ කෙනෙක් ඔහුගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කොහොම හරි මේ කෙනා මේ හොරාගේ පස්සෙන් දිගින් දිගටම පන්නගෙන ගියාම එක තැනකින් එහාට මේ හොරාට යන්න බැරි වෙනවා. මේත් එක්කම හොරා කාර් එක අතහැරලා දුවනකොට ඒ පස්සෙන් ආව පුද්ගලයා මේ BMW කාර් එක අරගන්නවා. අනතුරුව වාහනයත් අරගෙන එන්නේ සිස්කෝ මුණ ගැහෙන්නයි. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි මිත්‍රවරුනි, අපේ සෑන්. යතුරක් දීලා සෑන් සිස්කෝට කියනවා මට ආරංචි වුණා ඔයා ගාව මට වැඩ තියෙනවා කියලා. ඩෙලෑන් කියන අන්වර්ථ නාමයෙන් තමයි තමන්ව මෙතනදී හඳුන්වා දෙන්නේ. ඒත් සිස්කෝ කණ්ඩායමේ කෙනෙක් වෙනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. එසන් ඔය විදිහට ඇතුළටත් අරගෙන ඇවිල්ලා දැන් සිස්කෝ හදන්නේ මෙයාගේ ඉරණම් පරීක්ෂා කරලා බලන්නයි. ඉතින් මෙතනදිත් එසන්ට සිද්ධ වෙනවා අර වගේම කාඩ් එකක් අරගන්න. ඉතින් එසන් මෙතනදී කාඩ් එක ගන්න හදනවත් එක්කම කතාව එහෙම ඇතෙනවා අතීතයට. අපි බලමු මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. බෙන්ජමින් එසන්ට කියන්න උත්සාහ කරනවා ඔය අම්මගේ රඟපෑම බොරුවක් කියලා. ඒත් එසන්ට විශ්වාසයි ඒ තමන්ගේම අම්මා කියන වගේ. ඒ ගොඩක්ම අර කිව්ව සින්දුව නිසයි. දැන් දෙන්නම කල්පනා කරන්නේ මෙහෙම දෙයක් කරන්න කවුද ඉන්නේ කියන එකයි. ටික වෙලාවකින් අර ෆෝන් එකට මැසේජ් එකක් එනවා එසන්ට ඊකට කරන්න තියෙන වැඩේ ගැන. තමන්ගේ අම්මා බේර ගන්න නම් දැන් එසන්ට සිද්ධ වෙලා තියෙන මිත්‍රවරුනි මේ මිනිසුන්ට වැඩ කරන්න. ඉතින් මේකේ තියෙන්නේ සිස්කෝ කියන පාතාල නායකයා ගාව තියෙන වටිනා සිතුවමක් හොරගම් කරන්නයි. ඒ සඳහා එසන්ට දවස් 3ක කාලයක් හම්බ වෙනවා. මේ කියන සිතුවම් මිත්‍රවරුනි අවුරුදු 30කට විතර කලින් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම මේක සෑහෙන වටිනාකමකින් යුක්ත එකක්. අන්න ඒ දේ නිසා තමයි එසන් අද උතන ඉන්නේ. ආසියා නැත්තම් ඔයා මැරෙනවා. මෙතන එසන්ගේ අතට එන්නේ මිත්‍රවරුනි ස්කෝප් ආසියයි. ඔයා වල්ලගත්තේ මොකටද? මංකොල්ල කෑමකට. මං තමයි පැදෙව්වේ. මට ඔයා වෙනුවෙන් වැඩ කරන්න ඕනි. මට ත්‍රියතුරෙක් අවශ්‍යයි. හෙට දවල් 12ට මම මෙතනදී මුණ ගැහෙන්න. අන්න ඒ විදිහට තමයි ඒ වැඩෙත් සිද්ධ වුනේ. ඉතින් සිනාමුස මුහුණෙන් එසන් මෙතනින් පිට වෙලා යද්දී අපි දකිනවා එසන්ගේ අතේ තවත් කාඩ් එකක් තියෙනවා. මං හිතන්නේ ඇත්තටම තිබිලා තියෙන්නේ නම් 4-7 වෙන්න ඕනි. සිස්කෝ තමන්ගේ ගෝලයාට කියනවා මට ඔය විශ්වාස නැහැ. කොයිකටත් ඌගෙන ඇහගන් ඉන්න කියලා. එසන්ට පිට වෙලා යන්න කිව්වත් ඔහු නිවසින් තවමත් යන්නේ නැහැ. එසන් පහලට ඇවිල්ලා ජනේලකින් ඔය විදිහට ඇතුල් වෙනවා. අනතුරු එහෙට මෙහෙට ඇවිදමින් ආපු එසන්ට හොයාගන්න පුළුවන් වෙනවා අර සිතුවම තැන්පත් කරලා තියෙන ස්ථානය. හැබැයි වැඩේ කියන්නේ මේක සිස්කෝගේ අම්මයි කාමරය තුල තමයි තියලා තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දී රෝගාතුර තත්ත්වයකයි ඉන්නේ. සිස්කෝ තමන්ගේ මවගේ 70 වෙනි උපන්දිනයට තමයි මේක අරන් දීලා තියෙන්නේ. මෙතනදී මේ ගැහණු කෙනා කියනවා සිස්කෝ කියන්නේ හොඳ පුතෙක්. එයා මාව හොඳට බලා ගන්නවා. ඔයත් ඔයාගේ අම්මව හොඳට බලා ගන්නවද? මරු ප්‍රශ්නයක් තමයි මේ ගෑනු කෙනත් ඇහුවේ. කොහොම හරි මෙතනදී මේ දෙන්න එකිනෙකා අතර හොඳින් කතා බහ කරනවා. ටික වෙලාවකින් සිස්කෝගේ ආරක්ෂකයෝ ඇවිල්ලා එසන්න මෙතනදී අල්ල ගන්නවා. එසන් මුන්ට නම් කියන්නේ තමන් වොෂ්රූම් එකක් හොයමින් නැද්දි තමයි අහම්බෙන් ඒ කාමරය ඇතුළට ගියේ කියලා. කොහොම හරි මුන් ටික මෙතනදී එසන්ට සද්දයක් දානවා. දැම්ම මෙහෙන් පිටවයන් කියලා. එසන් මෙතනින් යනකොට මේ මාක් කියන මනුස්සයාගේ දුරකථනයත් හොරකම් කරගෙන යන්නේ.
දැන් නම් රාවල්ට විතරක් නෙවෙයි ක්ලේයටත් එසෑන්ගේ මරණය ගැන සැකයි. ක්ලේ ඇවිල්ලා බෙන්ජමින්ගෙන් අහනවා මට කියන්න ඒක ඇත්ත නෙවෙයි කියලා. නමුත් බෙන්ජමින් මෙතනදී කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඔහුටත් කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මේ අතරපාරේ එසෑන් මාගේ දුරකථනයෙන් මොකක් හරි නම්බර් එකකට කෝල් එකක් කරගන්නවා. එසෑන් හොඳ ආකාරවම දන්නවා මේ මනුස්සයා තමන්ගේ පස්සෙන් ෆලෝ කරන බව. කොහොමරි කඩයක් ඇතුළට ආපු එසෑන් එතන කෙනාගෙන් වොෂ්රූම් එකේ තියෙන තැන ආගෙන ඒත් වොෂ්රූම් එකට නම් නෙවෙයි යන්නේ. ඒත් පිටුපස දොරෙන් පිට වෙනවා. ටික වෙලාවකින් මාකුත් ඇවිල්ලා කඩේ කෙනාගෙන් අහනවා කලුස කොණ්ඩේ තියෙන කෙනා කොහෙටද ගියේ කියලා. එයා නාන කාමරේ ඉන්නවා. ඉතින් මාක් එතන පරීක්ෂා කරන්න යනකොට එසෑන් පාරේ ඉන්න කෙනෙක් අල්ලගෙන යාට කියනවා සල්ලි ටිකක් හොයාගන්න කැමතිද? එහෙනම් මේක මං කියන කෙනාට දෙන්න. ඉතින් මාක් ආයෙත් අර කඩෙන් එළියට යනකොට මේ කෙල්ල ඇවිල්ලා එයාගේ දුරකථනය එයාට දෙනවා. තැනක වැටලා කියලා තිබිලා තමයි දෙන්නේ. ඉතින් එතනින් එහාට නම් මාක් එසෑන් මග හැරෙනවා. කතාවේ ෆ්‍රේම් එක එතනින් කට් වෙනවා යූසොෆ්ටයි බ්ලැන්කර්ටයි. මෙයාලා දැන් යූසොෆ් හොයාගෙන තියෙන සාක්ෂි ඔස්සේ එසෑන්ගේ මරණය බොරුවක් බව ඔප්පු කරන්නයි සූදානම. කොහොම හරි ටික වෙලාවකින් සෝෆියාත් මෙතනට එනවා. සෝෆියා අහනවා රෑදායත් පව් වෙලා මොකද මේ කරන්න කියලා. මෙතනදී බ්ලැන්කර් මරු වැඩක් කරනවා. එහා යූසොෆ්ගේ පෙම්වතිය වගේ මෙතන හැසිරෙන්න පටන් ගන්නවා. කොහොම හරි සෝෆියා ඊට පස්සේ ඔයාලා කැමති දෙයක් කරගන්න කියලා මෙතනින් පිට වෙලා යනවා. මිත්‍රවරුනි වන්නේ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඔන්න ඉතින් මේ මාසේ ලෝකෙ ලොකුම ලීග් තරඟාවලිය වන IPL මැචස් පටන් ගන්නයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් මේ තරඟ බලන අතරතුර ඒවට ලංසු තියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් මැච් එක කවුද දිනන්නේ? කවුද වැඩිම ලකුණු රැස් කරගන්නේ? වගේ දේවල් අනුමාන කරලා ඔයාලට මුදල් තෑග විතරක් නෙමෙයි iPhones, BMW cars, laptops වගේ ගොඩක් දේවල් වල ජයග්‍රහණය කරගන්න පුළුවන්. තව ඔයාලට මේක ඇතුළේ ප්ලේ කරන්න පොඩි ගේම්ස් ඕන තරම් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එක මතක් කරලා චාරිකාව 66 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එකක් අරගන්න. තවත් විශේෂ අවස්ථාවක් ගැන ඔයාලට කියන්නයි හදන්නේ. චාරිකාව 66 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා අලුතෙන් රෙජිස්ටර් වෙන 5 දෙනෙකුට රුපියල් 1000 ගානේ ෆස්ට් ඩිපොසිට් 5ක් අපි ගන්න ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න පහළ තියෙන WhatsApp channel එකට join වෙලා ඉන්න. මේකට ඔයාලට සල්ලි දාන්න වගේම සල්ලි ගන්නත් හරිම ලේසි. iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් කරලා හරි ඔයාලට සල්ලි දාන්න වගේම ඔයා දිනන සල්ලි ඔයාලට බොහොම පහසුවෙන් අරගන්නත් පුළුවන්. කමෙන්ට් එකේ පින් කරලා වැඩි විස්තර චෙක් කරලා බලන්න. ඔවදා දවස් එසෑන් ආයෙත් සිස්කෝගේ තැනට මේ විදිහට ඇවිල්ලා ඉන්නකොට මාක් කැවිල්ලා සිස්කෝට මොකක් හරි දෙයක් කියනවත් එක්ක සිස්කෝ කියනවා කට්ටියට මෙතනින් එළියට යන්න කියලා. එසෑනුත් නැගිටලා යන්න හදද්දී නෑ උඹට යන්න කිව්වේ නෑ. මොකද්ද මේකේ තේරුම? තමුන් ඇත්තටම කවුද? සෑම් ඩිලොන්. ඉතින් මාක් ඩිලොන් හිටියයි කියන බන්ධනාගාර වලට කෝල් කළා. එහෙම කෙනෙක් ගැන විස්තර අහලා. ඒත් ඒ කිසිම බන්ධනාගාරයක එහෙම කෙනෙක් ඉඳලා නැල්ලු. මේකට මරු උත්තරයක් එසෑන් දෙනවා. එහෙමද? මං එහෙයිදී ආගම වෙනස් කළා. එයාලා මට මුස්ලිම් නමක් දැම්මා. ඊට පස්සේ මං එළියට ආවම ආයෙත් මං මගේ පරණ නමට මාරු වුණා. සිස්කෝ මෙයා තමයි බොරු කියන්නේ. ඔහු තමයි ඔත්තුවක් දුන්නේ. මොකද තමුන් කියන්නේ? මෙයා ඊයේ මගේ පස්සෙන් ආවා. ඊට පස්සේ මෙයා දුරකථන නමතුමක් ගත්තා. විනාඩි 2කින් පොලිසියත් ආවා. ඔයා කාටද ඉතින් කතා කළේ? මම බොරු කියනවා නම් එයාගේ දුරකථනය අරන් පරීක්ෂා කරලා බලන්න. ඉතින් සිස්කෝ මෙතනදී මාගේ දුරකථනය අරන් පරීක්ෂා කරලා බලනවා. කොහොම රීසන්ට් කෝල් අතරේ දන්නේ නැති නම්බර් එකක් තියෙනවා. සිස්කෝ මේකට කෝල් එකක් කරගන්නකොට එයා පැත්තේ ඉඳන් බෙන්ජමින් ෆෝන් එක ආන්සර් කළා. රිජනල් කොන්ටේන් මං අහගෙන ඉන්නේ. මොකද්ද වෙන්න ඕනි? සිස්කෝ ඒත් එක්කම ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ එසෑන්ට මෙතනින් එළියට යන්න කියලා මාක්ට මෙතනින් පාඩි වෙන්න කියනවා. මාක් කියන්නේ මිත්‍රවරුනි සිස්කෝගේ පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවෙක්. කොහොම හරි අන්තිමට මාක්ටත් සිස්කෝගේ කාඩ් පැක් එකෙන් කාඩ් එකක් ගන්න සිද්ධ වෙලා. මාක් මෙතනදී කාඩ් එකක් අරගන්නවා. වෙලාවට ඒක 4000. ඒත් ඒක එයාගේ වාසනාවද නැත්තම් වෙන මොකක් හරිද? ඒක එයාගේ වාසනාව නෙමෙයි මිත්‍රවරුනි. එසෑන් කාව තමයි සිස්කෝගේ ඇත්තම කාඩ් පැක් එක තියෙන්නේ. බෙන්ජමින් මේ වෙනකොට ලොකු වැඩක. එයා මෙතෙක් සිද්ධ වෙච්ච හැම දෙයක් ගැනම තොරතුරු ඔය විදිහට එක තැනකට අරගන්නවා. මේ අතර වාරේ බැංකල් ඇවිල්ලා ක්ලෙයා මුණ ගැහෙන්න. නමුත් ක්ලෙයා මාධ්‍යකාරයන්ට උත්තර දෙන එක ප්‍රතික්ෂේප කරනවා. කෙසේ නමුත් බැංකල් මෙතනදී කියනවා මමත් එසෑන්ටියප්ගේ මරණය ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔයාලට මොකක් හරි තියෙනවා නම් මං එක්ක කතා කරන්න මම්මගේ කාඩ් එක තියලා යන්නම් කියලා. එයා තමන්ගේ කාඩ් එකකුත් තියලා මෙතනින් පිට වෙනවා. බෙන්ජමින්ගේ කඩේට ආපු එසෑන් තමන් වෙස්වලා ගන්න ඕනි කියලා උඩ තට්ටුවට ගියාම හත් වලාමේ මෙන්න ටික වෙලාවකින් සෝෆියා එනවා. බෙන් දැන් නම් හොතටම බය වෙලා ඉන්නේ. මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා අහන්න. ඔයා දෙසැම්බර් 3 වෙනිදා කොහෙද හිටියේ? මම මගේ යාළුවෝ ටිකක් එක්ක හිටියේ. එසෑන් ඩියොප් එක්කද? ඔයා කාගෙනවත් හිතන්නේ නැහැ නේද? මට මගේ හොඳම යාළුවා දැන් නැති වෙලායි තියෙන්නේ. මං ආව ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න. ඔයා මෙහෙට එන්නේ නැත්තේ මුතුව හොයාගෙනනේ. ඉතින් කැමති තැනක් ඕන විදියට පරීක්ෂා කරන්න. මෙත් එක්කම කවුදෝ පඩිපෙළ බෑගෙන එන ශබ්දයක් මෙයාලට ඇහෙනවා. බැලින්නම් වෙලාවට බලුපැටිය තමයි ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ සෝෆියා පිට වෙලා යනවා. ඒ පාර නම් 99න් තමයි බේරුනේ. ඊට පස්සේ බෙන් නික්මෙන්ටම කඩਿੱත් වහලා උඩට එනවා. ඔයා හොඳින්ද? ඒ කවුද? ඒ සෝෆියා. මං හිතන්නේ තාමත් මිනිස්සු ඔයා මැරිලා කියන එක විශ්වාස කරන්නේ නැහැ. අනතුරු රාස් දොරටුකින් ওই විදිහට ඇතුල්ලා මෙයාගේ රාස් කුටියට එනවා. ඉතින් ඔන්න ඕක තමයි බෙන්ජමින් කරමින් හිටපු ලොකු වැඩේ. එසෑන් මෙතෙක් කොල්ල කාපු ධනවත් මිනිස්සු ඔක්කොලම මෙතන ඉන්නවා. ඒත් තාමත් මෙයාලට මේ සිද්ධ වෙන දේවල් පිටපස්සේ කවුද කියන එකට හරියටම හොඩුවාවක් නැහැ. එදා දවසේ එසෑන් වෙනම වැඩක් දැන් කරන්නයි හදන්නේ. ඔහු 3D print එකක් පාවිච්චි කරලා
වෙස් මූණක් ඔය විදිහට නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ වගේම හඬ වෙනස් කිරීමකුත් ඔය විදිහට සිද්ධ කරනවා. ඉතින් අවසාන වෙස්වලා ගැනීමේ ප්‍රතිඵලයේ වශයෙන් ඕක තමයි ඉසන්ගේ අලුත් ස්වරූපය. පහවදා දවසේ උදෑසන ක්ලෙයා තමන්ගේ පුතාවත් එක්ක කරගෙන එනවා බාස්කට් බෝල් පුරුදු කරන ස්ථානයට. අද දිනේ ඉඳන් අලුත් පුහුණුකරුවෙක්ලු බාස්කට් බෝල් පුහුණුවට ඉන්නේ. ඉතින් ඔන්න ඔය ස්වරූපයෙන් තමයි මිත්‍රවරුනි එසන් ක්ලෙයාටයි රාවුල්ටයි ලං වෙන්නේ. ඉතින් ප්‍රැක්ටිසුත් ඔය විදිහට පටන් අරගෙන ඒ දේවල් සිද්ධ වුණාම ඊගාට දැන් එසන් සහභාගී වෙලා ඉන්නේ සිස්කෝගේ අලුත් වැඩේ ප්ලෑන් කරන තැනටයි. මේ පාර සිස්කෝ මුදල් ප්‍රවාහනය කරන සන්නද්ධ ට්‍රක් එකක් තමයි මංකොල්ල කරන්න හදන්නේ. ඒකේ වටිනාකම මිලියන 20ක්. සෑම සෙනසුරාදාම උදේ 9ට ට්‍රක් රථය පිටත් වෙනවා. ඔවුන් 9යි කාලට පටවනවා. 9:30 11 අතර ATM යන්ත්‍ර ළඟ නතර වෙනවා. ඒ කියන්නේ අපි ඒකට පහර දෙන්න ඕනි 9යි කාලයි 9:30යි අතර. හරියට මෙන්න මෙතනදී. ඒක අන්ත තැනක්. මොකද එතන කැමරා නැහැ. අපිට කාර් දෙකක් ඕනි කරනවා. ඉස්සරහින් එකයි පිටිපස්සෙන් එකයි. ඊට පස්සේ අපි සල්ලි අරන් එළියට එනවා. ඩෙලෑන් පොලිසිය ගැන මොකද හිතන්නේ? පේන විදියට මෙතන පොලිස් ස්ථානයක් තියෙනවා. ඒ වගේ මෙතනක් තියෙනවා. සන්නද්ධ රථයේ තියෙන GPS එකෙන් රථේ නැවතුමක් සිද්ධ වුණොත් සංඥාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා පොලිසිය තැනට විනාඩි 2ක් ඇතුළත එයි. උපරිම වුණොත් විනාඩි 3ක් යයි. තව කෙනෙක් මේ වෙලාවේ කියනවා උදේට මෙතන වාහන තදබදයකුත් තියෙනවා කියලා. මේ සැලැස්ම නරකයි. අපි අතහැරලා දාමු. වාහන තදබදයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒට පාසල් නිවාඩු. ඔයා එක දන්නේ කොහොමද? මට ලේලියෙක් ඉන්නවා. අපිට දැන් සැලැස්ම වෙනස් කරන්න වෙලාවක් නැහැ. ඔයා ගිහින් මේ වැඩේට සුදුසු කාර් එකක් හොයාගන්න. ඉතින් ඊගාට සෑන් එනවා. මේ වැඩේට හොඳ වාහනයක් බලන්න. මේ මනුස්සයා මෙතන දෙසන්ට GTR පෙන්නනවා. තව එක සුපර් කාර්ස් ගොඩක් පෙන්නනවා. කොහොම හරි සෑන් අන්තිමට තෝරගන්නේ ඔන්න ඔය වෑන් එකයි. ඊට පස්සේ තැඹිලි පාට ස්ප්‍රේ වගේක් දීලා කියනවා දැන් මාත් එක්ක එකතු වෙලා මේක පාට කරමු කියලා. මේත් එක්කම කතාවේ ෆ්‍රේම් එක ඇතුළේ පොඩ්ඩක් අතීතයට. මේ දවස්වල ලෙසන් ගොඩක්ම කාලය ගත කරන්නේ බොක්සින් පිටියත් එක්කයි. කොහොම හරි මෙතන ලොක්කයි ලෙසන්ට කියනවා මේ මාසේ ගාස්තුව නැතුව ආයෙ මේ පැත්ත බලා දෙන්න එපා කියලා. දැන් ඉතින් කොහෙන්ද මුදල් හොයාගන්නේ? බෲනෝ එක එක જાතියේ වැඩ වගේක් කියනවා. කොහොම හරි අන්තිමට ලෙසන් කියනවා ඔයා මුලින් කිව්ව පසුම්බි වරකම් කරන වැඩේ නම් නරකම නෑ කියලා. කතාව නැවතත් වර්තමානයට. මංකොල්ලේ සිද්ධ කරන්න කලින් බෲනෝ තමන්ගේ නිවසේ තිබ්බ සෑම වටිනා දෙයක්ම ඔය විදිහට වෙනත් තැනකට අරන් යන්න පටවනවා. ඉතින් එසෑන් ඇවිල්ලා සිතුවම තිබ්බ තැන බැලුවත් ඒක මේ වෙදිත් දෙන්න නෑ. මොකද සිස්කෝ ඒක තමන්ගේ ලොකර් එකකට දාලා සුරක්ෂිත කරන නිසා. මේ වෙලාවේ එසන්ට මැසේජ් එකක් එනවා. හෙට රාත්‍රියේ 11 වෙද්දී සිතුවම ලැබෙන්න ඕනි කියලා. ඉතින් මංකොල්ලේ දවසත් මේ විදිහට උදා වෙනවා. සිස්කෝගේ මිනිස්සු මේ විදිහට සූදානම් වෙද්දී එසන් තමන්ගේ රථයට වෙලා ওই විදිහට බලන් ඉන්නවා. සන්නත් රථයේ ඉදිරියෙන් ගමන් කරනවත් එක්ක ටික වෙලාවකින් සිස්කෝගේ මිනිස්සුත් ඒක පස්සෙන් යනවා. ඒකට එසන් සින්දුවකුත් දාගෙන දැන් වැඩේ පටන් ගන්නයි හදන්නේ. වෑන් රථයේ තැඹිලි පාටයි. ඉතින් එසනුත් මේ විදිහට පිටත් වෙද්දී සිස්කෝ ඇතුළේ ඔහුගේ මංකොල්ල කණ්ඩායම සන්නත් රථයේ වට කළා ස්ටිකි බෝම්බ වගේක් ඔය විදිහට අලවනවා. ඉතින් ඒ දේත් එක්ක නිලධාරීන්ට කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඔවුන්ට සිද්ධ වෙනවා මේ මංකොල්ලකරුවන්ට අවශ්‍ය දේ ලබා දෙන්න. මේත් එක්කම ටික වෙලාවකින් එසන් මෙතනට ආවහම ෆෑන් එකට ඉක්මනටම සල්ලි මාළු ටික පටවන්න පටන් ගන්නවා. මේකද කාර් එක? මාව විශ්වාස කරන්න. මම මේ දේ බලා ගන්නම්. ඉතින් දැන් ඊගාට එසන්ට කරන්න තියෙන්නේ හොරා පොලිස් සෙල්ලමයි. ඉතින් පොලිසිය ඔය විදිහට මගහැරවගෙන ආපු එසන් ඊගාට කෙලින්ම එන්නේ වාහන සර්විස් කරන මැෂින් එකක් ගාවටයි. එසන් මෙතනට ආවහම කට්ටියම හොඳටම බය වෙනවා. මොකද්ද මේ හාදයක් කරන්න යන්නේ කියලා. ඔයාට පේනවද මේක? මේකට පුළුවන් අපි ඔක්කොලම බේරගන්න. අනතුරු එසන් කොයින් එකත් ඔය විදිහට දාලා වෑන් එක හොඳට සෝදන ගමන් අනිත් කට්ටියට කියනවා දැම්ම තම තමන් එඳුම් මාරු කරගන්න කියලා. පොලිසියෙන් මේ වටපිටාව පරීක්ෂා කරනකොට ඔවුන් කිසිම ප්‍රශ්නයකින් තොරව මෙයාලා ඉදිරියෙන්ම යනවා. මොකද දැන් තැඹිලි පාටට තිබ්බ වාහනේ අලු පාට වෙලයි තියෙන්නේ. මොකද්ද සිද්ධ වුනේ කියලා කට්ටියටම හිතා ගන්නත් බෑ. ඉතින් ඊට පස්සේ කට්ටියලා හයිඩවුට් ප්ලේස් එකටත් ඇවිල්ලා සල්ලි ටික සිස්කෝගේ වෑන් එකට පටවන්න පටන් ගන්නවා. එසන්ට අවශ්‍ය කරන දේත් එතනයි තියෙන්නේ. ඔයා මේ සල්ලිත් එක්ක මොකද්ද කරන්න හිතන් ඉන්නේ? හරියටම දන්නේ නැහැ. ඔයාට බිරිඳක් ඉන්නවද? සහෝදර සහෝදරියෝ? මට කිසිම කෙනෙක් නැහැ. එතකොට ලේලි. ඉතින් ඒ පොරුවත් එක්ක එසන්ට ආයෙත් සිද්ධ වෙනවා සිස්කෝගේ කාඩ් සෙල්ලම කරන්න. මොකද එසන් කලින් කිව්වනේ තමන්ට ලේලියෙක් ඉන්නවා කියලා. ඉතින් මෙතනදී එසන් උඩම තියෙන කාඩ් එක විදියට බලනකොට ඒකේ ඉන්නේ ජෝකර් කෙනෙක්. ඒ වගේම මේ කාඩ් එක එසන් අතිනවත් එක්කම කුඩා පිපිරීමක් හටගෙන ගෑස් එකක් වෙන යමක් ඉන්න එළියට එන්න පටන් ගන්නවා. මේත් එක්කම එසන් සිස්කෝට පාර දීලා ඌ අල්ල ගන්නවත් එක්ක එසන් ඉක්මනට මාස්ක් එකක් දා ගන්නවා. මොකද මේ එළියට එන වාතය නිද්‍රාශීලී වාතයක්. ඉතින් අනිත් හැමදෙනාගේම සිහිය ওই විදිහට නැති වෙනවා. ඒක නම් ඇත්තටම ජෝකර්ගේ වැඩක් වගේ. කවුද මේ ජෝකර්? ජෝකර් තමයි අපේ බෙන්ජමින්. අර කලින් පාර එසන් සිස්කෝගේ කාඩ් පැක් එක හොරගම් කරනකොට ඊට පස්සේ බෙන්ජමින් එකට ගෑස් එකක් ඇතුළත් කළාම තමයි එසන් ආයෙත් ඒක සිස්කෝගේ එකටම දාලා තියෙන්නේ. අනතුරු බෙන්ජමින්ට කතා කරලා එසන් කියනවා ඔයා ඉතින් ටික කරන් යන්න කියලා. ඉතින් බෙන්ජමින් මේ අපරාධ ස්ථානය ගැන පොලිසියට වාර්තා කරනවා. දැන් එසන්ට තියෙන්නේ මේ පාස්කෝඩ් එක try කරන එකයි. ඒකටත් අවස්ථා 3ක් විතරයි උහුට තියෙන්නේ. ඉතින් එක එක දේවල් සිතමින් එසන් try කරත් දෙපාරක්ම වැඩි අසාර්ථක වෙනවා. අන්තිම අවස්ථාවේ උහුට මතක් වෙනවා සිස්කෝගේ මවට මේක හම්බ වෙච්ච දිනය. ඉතින් ඒක ඇතුල් කරනවත් එක්කම වැඩේ හරියනවා. අනතුරු එසන් සිතුවමත් අරගෙන මෙතනින් පිට වෙලා ගියාම සිස්කෝට ටිකකින් සිහිය එනවා. සිහිය එනකොට පොලිස්කාරයෝ රොත්තක් සිස්කෝව වට කරගෙන
කතාව ඒත් එක්කම ඇදෙන පොඩ අතීතයේ සිදුවීමකට. එක දවසක් මේ පාරේ යමින් ඉන්න මනුස්සයාගෙන් බ්‍රූනෝ එක පාටම ඇවිල්ලා ඔහුගේ පසුම්බිය හොරකම් කරනවා. ඊට පස්සේ තා දවසේම එසෑන් ආයෙත් එනවා ඒ පසුම්බිය අරගෙන ඒ මනුස්සයාට ලබා දෙන්න. මිනිහා පර්ස් එක චෙක් කරලා බලනකොට හැම දෙයක්ම වගේ තියෙනවා. නමුත් එසෑන් මෙතනදී බොහොම වටින පිළිමයක් හොරකම් කරනවා. ඉතින් අන්න ඒ හා සමානම දෙයක් තමයි මිත්‍රවරුනි එසෑන් මේ පාරත් කරේ. ඔහු මුලින්ම අර කාර් හොරකම් කරන පුද්ගලයාව අතරම අල්ලගෙන තියෙනවා. අනතුරු මුව පොලිසියට අල්ලලා දෙනවා කියලා බය කළා ඌලව්ව සිස්කෝගේ කාර් එක හොරකම් කරවනවා. ඊට පස්සේ එසෑන් මේක අරගෙන ගිහින් සිස්කෝට බාර දෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ දේවල් සිද්ධ වුනේ. කතාව අතීත සිදුවීමකින් පෙන්නනවා. එදා එක් දවසක අවසාන ෆුට්බෝල් මැච් එක තියෙන දවසේ බොක්සිං ෆැමිලිගේ කට්ටිය මේ විදිහට එක්රැස් වෙලා ඉන්නකොට මෙතන ප්‍රධානියා එසෑන් වෙනම අරගෙන කතා කරනවා. මිනිහා දැනගෙන එසෑන්ගේ වැඩ ගැන. කොහොමරි මෙතනදී මේ මනුස්සයා එසෑන්ව එයාලගේ බොක්සිං ෆැමිලියකට සාදරයෙන් පිළිගන්නවා. නමුත් මේ සිද්ධ වෙන දේවල් දිහා බ්‍රූනෝ නම් බලන් ඉන්නේ ටිකක් ඉරිසියා සාගත සිතකින් වගේ. අපේ එසෑන් මිත්‍රවරුනි කවදාවත් හොඳ කෙනෙක්ව අමතක කරන්නේ නැහනේ. සිස්කෝගේ මාව දැන් ඉන්නේ හොස්පිටල් එකේ. ඉතින් මෙතනදී ඇය ආසම සිතුවම ඇයට හම්බ වෙනවා. මේක එවන්න නැත්තේ කවුද කියලා ඉතින් මං අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. මේක ඉතින් පිටපතක්. කොහොමරි දැන් ඉතින් එදා රාත්‍රියේ අර මිනිස්සු කිව්ව වෙලාවටම එසෑන් සිතුවමත් අරගෙන අදාළ තැනට ඇවිල්ලා ඉන්නවා. මේ ඉන්නකොට එක මිනිහෙක් මෙතනට එනවා. ඔහු ඇවිල්ලා සිතුවම ගන්න හදනකොට එසෑන් කියනවා මට අම්මා ජීවිතුන් අතර ඉන්නවද නැද්ද කියන එක තහවුරු කරගන්න ඕනි කියලා. ඉතින් මේ මිනිස්සයා මෙතනදී කෝල් එකක් අරගෙන ඒ දේ එසෑන්ට තහවුරු කරලා දෙනවා. එසෑන්ගේ අම්මා ආයෙත් කියන්නේ ඔයාට මෙයාලා කියන විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා. නැත්තම් එයාලා මාව මරා තමාවි කියලායි. ඉතින් එසෑන්ට මෙතනදී මේ මිනිහට විරුද්ධව කිසිම දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔහු එසෑන්ගෙන් සිතුවමත් අරගෙන මෙතනින් පිට වෙලා යනවා. නමුත් ඒ යන්නේ බෙන්ජමින්ගේ අවධානයත් එක්කමයි. මොකද එසෑන්ගේ ප්ලෑන් එකට අනුව මෙයාලා මේ සිතුවමේ ට්‍රැකර් එකක් සම්බන්ධ කළා. ඉතින් මේකේ පසුපස දිගටම ආපුවාම එසෑන්ට ඒ පුද්ගලයාගේ ස්ථානේ හොයාගන්න පුළුවන් වෙනවා. අනතුරු එසෑන් මේ තැනට ඇතුල් වෙන්න හදද්දී බෙන්ජමින් කියනවා ඔයා තනියම යන්න එපා. අපි දෙන්නම යන් කියලා. නමුත් ඉවසීමක් නැති එසෑන් මෙතනදී තනියම ඇතුල් වෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක මිත්‍රවරුනි මං කතාව අතට නවත්තනවා. ඒගාට වෙන්නේ මොකද කියලා බලන්න ඕනි නම් මතකතු channel එක subscribe කරලා තියාගන්න. තව එපිසෝඩ් 4කින් මුළු කතා මාලාවම අවසන් වෙනවා. ඒ හතරත් මං ඔයාලට ළඟ ගෙනෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් මිත්‍රවරුනි ලූපින් ඊගා පරිච්ඡේදයකින් ඉක්මනට හමු වෙන බලාපොරොත්තුෙන් මං අදට සමු කරනවා. සියලු දෙනාටම ජය වේවා.